බාකෝඩ් print කරනකොට මෙතන my units කොට ගිහිල්ලා බාකෝඩ් print කොට ගිහිල්ලා මෙතෙන්ට ගිහිල්ලා මෙහෙම එන්න කරගෙන යනවා. ගිහිල්ලා මෙතන අපිට ඕන කරන පැකට් එක තෝරගන්නවා. දැන් ගහන්නේ සුදු සීනි පැකට් ගන්නවා. අරගෙන අපිට ඕන කරන ගාන මෙහෙම දාලා normally දාලා මෙන්න මෙතන උඩට ගිහිල්ලා print දීලා පළවෙනි එන message එකට yes දෙනවා. දෙවෙනි message එකට no දෙනවා. ඊට පස්සේ ඒක minimize කරලා ගිහිල්ලා මෙන්න මෙතන තියෙන මෙන්න මේ BT කියන මෙන්න මේකට ගිහිල්ලා ඊට පස්සේ මෙන්න මේ BT එකට ගිහිල්ලා expire date එක වෙනස් කරන්න ඕනේ. මේ manufacture date එක වෙනස් කරන්න ඕනේ. expire date එක වෙනස් කරන්න ඕනේ. කාණ්ඩ අංකේ ඒක අන්තිමට කාපු අංකෙට පස්සේ අංකේ දාලා එහෙම දාලා විකුණු මිල දාලා මෙතන බාකෝඩ් මේ බාකෝඩ් එකට මෙන්න මෙතෙන්ට ගිහිල්ලා අපේ දැන් ගහන පැකට් එකේ මෙන්න මේ මෙතන තියෙන කෝඩ් එක මෙතෙන්ට දාන්න ඕනේ. දාලා ඕකේ කරන්න ඕනේ. ඕකේ කරලා print ගිහිල්ලා මෙතෙන්ට ඕන කරන print ගාන දාලා මෙතන print එක දෙන්න ඕනේ. බාකෝඩ් print කරනකොට මෙතන my units කොට ගිහිල්ලා බාකෝඩ් print කොට ගිහිල්ලා මෙතෙන්ට ගිහිල්ලා මෙහෙම එන්න කරගෙන යනවා. ගිහිල්ලා මෙතන අපිට ඕන කරන පැකට් එක තෝරගන්නවා. දැන් ගහන්නේ සුදු සීනි පැකට් ගන්නවා. අරගෙන අපිට ඕන කරන ගාන මෙහෙම දාලා normally දාලා මෙන්න මෙතන උඩට ගිහිල්ලා print දීලා පළවෙනි එන message එකට yes දෙනවා. දෙවෙනි message එකට no දෙනවා. ඊට පස්සේ ඒක minimize කරලා ගිහිල්ලා මෙන්න මෙතන තියෙන මෙන්න මේ BT කියන මෙන්න මේකට ගිහිල්ලා